කොහොමද යාළුවනේ? ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ටික දවසකට පස්සේ ඔන්න මම අදත් වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. මේක මගේ සාමාන්‍ය දවසක්. හැබැයි සාමාන්‍ය දවසක් වුණාට මේ 5ට විතර උදේ 5ට විතර මම නැගිට්ටා. මට ආසෙ හිතුණා මගේ මල් ටිකේ ලස්සන බලන්න යන්න. ඇත්තට හරිම ලස්සනයි. පරිසරය අවට කළුවරත් එක්ක මේ මල් ටික බලනකොට අමුතුම ලස්සනක් ඒකේ තියෙනවා. ඊට පස්සේ මම උදේ කෑම හදාගත්තා. කොරලි ටිකක් තිබ්බා. ඒව හදලා එකට පොල් සම්බලක් හදාගත්තා. ඔක තමයි ඉතින් අපේ උදේ කෑම. හැබැයි මෙතන පොල් සම්බල හදන එක නම් වීඩියෝ වෙලා නැහැ. මාළු එක විතරයි තියෙන්නේ. ඊට පස්සේදී මේ වෙනකොට මම උදේ කෑම හදලා ගෙවල් අස් කරලා අතු ගාලා මිදුළු අතු ගාලා ගෙදර වැඩ සේරම කරලා ඉවරයි. මේ සේරම මම ඉක්මනට කරේ මට තොප්පියක් ගොතලා දෙන්න තියෙනවා. ඒක නිසා මම ඉක්මනට මේ වැඩ ටික කරලා මගේ තොප්පිය ගොතන්න ගත්තා. මේ තොප්පිය ගොතන එකෙන් ඇත්තටම මනසට හරිම නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා. කොච්චර ප්‍රශ්න තිබ්බත් මනස ඒකාකාරීව මේ දිහා බලාගෙන කරන්න පුළුවන් නිසා ප්‍රශ්න ගොඩක් දුරට අමතක වෙලා යනවා. ඒක නිසා මේ ආදායමක් වෙන ක්‍රමයක් වගේම මගේ මනස සැහැල්ලු කරන ක්‍රමයක් නිසා මම හරිම ආසාවෙන් මේ දේ කරනවා. මොන ප්‍රශ්න තිබුණත් මොන වැඩ කටයුතු තිබුණත් දවසේ පොඩි වෙලාවක් හරි මම මගේ තොප්පිය ගෙතීමට කාලය යොදා ගන්නවා. ඇත්තට මේක මට දැන් පුරුද්දට වගේම හරි ආසාවෙන් කරන විනෝදාංශයක් බවට පත් වෙලා. ඔය විදියට ගොතලා ටිකක් ගොතලා තියලා ඊට පස්සේ මම මගේ දවල් කෑම එක හදාගන්න ගියා. දවල් කෑම එක හදන්න හදනකොට ඔන්න මට හම්බුණා අයිස් එකක්. ඒ දවස්වල රස්නේ හින්දා මම ඉතින් අයිස් එකත් කාලම දවල්ට උයන්න ගත්තා. මොනවද බලන්නකො මමද හදන්නේ. කෑම උයන්නට කලින් සේරම පිරිසිදු කරගෙන ඊට පස්සේදී හැම එළවලුවකටම ඕන ලුණු මිරිස් ඔය ටික සේරම මම කපලා තියාගත්තා. ඒක මට ලේසි. මොකද මම දර ලිපේ හදන නිසා එකින් එකට වෙලාව ගත වෙන කාලය අඩු කරගන්න පුළුවන්. ඒක නිසා මම මේ විදියට ඔක්කොම කපලා හදලා තියාගත්තා. මම ටික දවසක් වීඩියෝ ගේන එක පහු වෙලා තිබුණේ. ඇත්තම කියනවා නම් යාළුවනේ මට ටිකක් ප්‍රශ්න ආවා. ප්‍රශ්න කියන්නේ ඉස්සෙල්ලම මගේ මහත්තයා ලෙඩ වුණා. ඊට පස්සේදී දරුවා ලෙඩ වුණා. එයාලා දෙන්නත් එක හරියටම ඉන්න වුණු නිසා මට ගොඩක් පරක් වුණා. මොකද එයාලට අර වෛරස් උණ හැදුනා. දරුවා කොහොමවත්ම කෑම ගත්තේ මුකුත්ම නැති නිසා මට එයා වෙනුවෙන් ලොකු කාලයක් ගත කරන්න වුණා. ඊට පස්සේදී එයාලා දෙන්නට හොඳ වෙනකොටම මටත් ඒ වෛරස් එක ආවා. ඊට පස්සේ තමයි මට වීඩියෝ ගේන්න බැරි වුණේ. ඒක නිසා මම ටිකක් විවේක අරගෙන හොඳටම සුවයක් එනතුරු ඉඳලා තමයි මම මගේ වැඩ කටයුතු පටන් ගත්තේ. මොකද අපි කාන්තාවක් විදියට, බිරිඳක් විදියට, මවක් විදියට මුල් තැන දෙන්න ඕන අපේ පවුලට. ඒක නිසා ඒ හැමදේම තිබුණත් මගේ දරුවා, මගේ මහත්තයා, මගේ පවුල කියන කාංක එකට තියාගත්තොත් අපට කවදාවත් වරදින එකක් නැහැ. අන්න ඒක නිසා මම මගේ පුංචි පවුල වෙනුවෙන් ඒ කාලය යොමු කරා. ඒක නිසා තමයි යාළුවනේ මට මේ ටිකේ වීඩියෝ ගේන්න පරක්කු වුණේ. ඒ වගේම තමයි ඊට පස්සේදී ඒක තැන හිටපු කාලෙට අමතරව අපිට ගොඩක් මහන්සි වෙන්න වුණා. මොකද අපිට
කෑම ඕඩර්ස් ඇවිල්ලා තිබ්බා. කොස් පැකට් කරන්න ඇවිල්ලා තිබ්බා. ඒ වගේම තොප්පිය, හදිසි තොප්පිය ඇවිල්ලා තිබ්බා. ඔය වගේ වැඩ ගොඩක් එක්ක මම ගොඩක්ම කාර්යබහුල වුණා. අන්න ඒ කටයුතු හැම එකක්ම නිසා තමයි යාළුවනේ මම වීඩියෝ ගේන ටිකක් පරක්කු වුණේ. ඉතින් මෙන්න මේ අතරේ මම දරුවට කිව්වා අපේ කොච්චි ටිකක් කඩලා ගෙනල්ලා දෙන්න කියලා. එයා කොළ පිටින්ම තමයි කොච්චි ගෙනල්ලා තිබ්බේ. ඉතින් මම ඒ ටිකත් කඩාගෙන ඔය විදියට වට්ටක්ක ටිකක් කපලා තිබ්බා. ඒ වුණ හැමදේම හදලා දවල්ට උයන්න තමයි මේ ලේස්ති වෙන්නේ. ඊට පස්සේදී වට්ටක්ක ටික කපලා කරනකොට මට මතක් වුණා ගෙදර බිත්තර තිබ්බනේ. බිත්තර ටිකක් අම්බලා ගත්තනම් හරි කියලා. හැබැයි ඉතින් බිත්තර ටික ගෙනල්ලා බතත් ලිපේ තියලා අනිත් ලිපේ බිත්තර ටිකක් තැම්බෙන්න තියුවම තමයි මට මතක් වුණේ බිත්තර ටික නිකන් තම්බලා ගන්නවට වැඩිය හොඳයි ඒක බිත්තර කරි එකක් හැදුවනම් කියලා. ඊට පස්සේදී මම ඉක්මනටම බිත්තර කරියකටත් ඕන දේවල් ටික කපලා කරලා ලෑස්ති කරලා බිත්තර කරියකුත් හදාගන්න සූදානම් වුණා. ඊට පස්සේදී ගෙදර තිබුණ කංකුම් ටිකක් තෙල් දාලා වට්ටක්කත් හදලා සැරට බිත්තර කරියකුත් හදලා අරගෙන තමයි අපේ දවල් කෑම එක හදාගත්තේ. කොහොමද බලන්නකෝ මේ මෙනුව. මට නම් හරිම රසට ආවා. උණු බත් එක්ක වට්ටක්ක කරියයි බිත්තර මිරිසටයි කංකුම් තෙල් දාලා හරිම රසට ආවා. ඔයාලත් හදලා බලලා කියන්නකෝ මේ කෑම එක කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි මගේ මේ එක දවසක් ගත වුණේ. කොළ එක ගොඩක්ම තැම්බෙන්න නොදී කොළ පාට තියෙන්න මම ඉක්මනටම තෙලට දාලා හදලා ගත්තා. ඊට පස්සේදී බිත්තර ටික ගොඩක්ම පාට එන්න හදාගත්තා. ඒක හැදුනම නම් හරිම ලස්සනයි. ලස්සනටම ග්‍රේවි එකත් එක්ක තිබුණා. ඊට පස්සේදී වට්ටක්ක එකයි කොළ එකයි බිත්තර එකයි ඕක තමයි අපේ දවල් කෑම මෙනුව. ඉතින් යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ මං ආවා මාත් එක්ක අලුතෙන් එකතු වුණු යාළුවොත් ඇති. ඉතින් මාව subscribe කරලා මගේ වීඩියෝ වලට like එකක් දීලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.